චූටි බබාලා ඉන්න හැම අම්මකෙනෙක්ටම තියෙන එකම ප්‍රශ්නේ තමයි ධාන්‍ය වර්ග ළමයට කවා ගන්න කොහොමද කියන එක. මේ විදිහට තමයි මම මගේ චූටි බබාට දෙන්නේ. ඔයා ගාව තියෙන කවුපි කඩල, මුං ඇට, පරිප්පු වගේ ඕන දෙයක් පෙඟින්න දාලා පැය කිහිපයක් පෙඟින්න දාලා ඊට පස්සේ මේ විදිහට දාගෙන බ්ලෙන්ඩර් කරගන්න ඕනි වතුර ටිකක් දාගෙන. ඊට පස්සේ මේ මගේ චූටි පැටිය මට උදව් ගන්න වෙලා මේ වෙලාවේ. එයාත් ඉතින් මං හදන හැම කෑමකටම පොඩ හරි උදව්වක් දෙනවා. බ්ලෙන්ඩර් කරාට පස්සේ මේ වගේ තමයි එන්නේ. මොකද මේකට අපි ගොඩාක් වතුර දැම්මේ නැහැනේ. ඉතින් මේ වගේ උකුවට තමයි එන්නේ. අපි ඊට පස්සේ මේකට ලුණු ස්වල්පයක් දානවා. ලුණු දාන්නේ අවුරුද්දට වඩා වැඩි බබාලට හදනකොට. ඊට පස්සේ තව මේකට බිත්තරයක් ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා මේක අපි ආයෙ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරාට පස්සේ එන්නේ මේ විදිහට තමයි බැටර් එක. අපි මේකට තව ටිකක් මේ උකු වැඩි නිසා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා මම ආයෙ බ්ලෙන්ඩ් කරලා ගත්තා. ඒ ටික නම් වීඩියෝ වෙලා නැහැ. පස්සේ මේක පෑන් එකක් ලිපියේ තියලා මධ්‍යම ගින්දරේ තමයි මේක හදා ගන්න ඕනේ. නැත්නම් ඉක්මනට පිච්චෙන්න බලනවා. ඉතින් මේ විදිහට ඔයිල් ටිකක් දාලා අපි ඊට පස්සේ තමයි පරාට ටික හදා ගන්න ඕනේ. පෑන් එකට දැම්මහම මේක වහලා තියන්න ඕනේ හොඳට මැද තැම්බෙන්න. නැත්තම් මේක මැද අමු වෙන්න වගේ බලනවා. ඒක නිසා අපි එක පැත්තක් දාලා හොඳට වහලා ඊට පස්සේ තමයි ඊළඟ පැත්ත දාලා ආයෙ වහලා තියලා තමයි මේක හදා ගන්න ඕන. ඉතින් මේ විදිහට තමයි අපි හදාගත්ත පරාට ටික ඉන්නේ. මේක අපිට ඕනම දෙයක් එක්ක කැම ගන්න පුළුවන්. නිකන් උනත් කන්න පුළුවන්. රසයි, ගුණයි. රස වගේම ගොඩක් ගුණයි මේ කෑම එක. ඉතින් ඔයාලත් චූටි බබාලට මේ වගේ හදලා දෙන්න. චූටි බබාලට විතරක් නෙමෙයි මේක අපිටත් කන්න පුළුවන්. උදේ වේලට මම්මගේ පැටියට මේ විදිහට තමයි හදලා දෙන්නේ. ධාන්‍ය වර්ග ගොඩක් බබාලා හපනවා හොරයිනේ. ඉතින් මෙහෙම දුන්නාම එයාලා ආසාවෙන් එක් කනවා. මේක ඉස්සෙල්ලාම කට ඕන මම්මගේ චූටි පැටියට දුන්න රස බලන්නේ කියලා. එයා රසයි කියලා කිව්වා. හරිම සතුටුයි එහෙම කියනකොට. ඉතින් ඔයාලත් මේ වීඩියෝට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම subscribe කරන්න.